ඔයත් දුවන කෙනෙක්ද? හති වැටෙනකම් දුවපු කෙනෙක්ද? ඔයා මම කවුරුත් අපේ මේ ජීවන ගමන ඇතුලේ කරපු එකම දේ හැල්මේ දුවන එක. කරමින් ඉන්නේ හැල්මේ දුවන එක. අපි හිතනවා වේගෙන් දුවන කෙනා තමයි ජයගන්නේ කියලා. එහෙම නේද? නෑ. ඒක නෙවෙයි ඇත්ත. අපි මෙච්චර කාලයක් විශ්වාසයෙන් හිටපු දේ මේ වෙනකොට බොරුවක් කියලා ඔප්පු වෙලා ඉවරයි. ඉක්මනට වේගෙන් දිවුවා කියලා මේ ජීවිතේ කියන රේස් එක ජයග්‍රහණය කරන්න බෑ. අද අපි කතා කරමු ඒ ගැන. එහෙනම් වෙනදා වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. වසර 2500කටත් කලින් සුන් ත්සු කියන යුද නායකයෙක් ලියලා තියෙන පොතක්. ඒ තමයි The Art of War. සමහර අය නම් මේ ගැන දැනුවත් ඇති. The Art of War කියලා පොත නම් කළාට මේකේ සඳහන් වෙන්නේ යුද්ධය ගැන විතරක් නෙවෙයි. ජීවිතය ගැන, මිනිස්සු ගැන, බුද්ධිමත් නිවැරදි තීරණ ගන්න ආකාරය ගැන මේ පොතේ සඳහන් වෙනවා. මේ පොතේ එක තැනක කියලා තියෙනවා සතුරා බලාපොරොත්තු නොවන තැනකින් පහර දෙන්න කියලා. මේ කොටස අපි යුද්ධේ නිවතට අරගෙන ජීවිතයට අමුණලා බලමුද? හැමෝම යන පාර දිගේ යන්නේ නැතුව වෙනස්ම පාරක්. එහෙමත් නැත්නම් අපිටම ආවේනික පාරක් තෝරගත්තොත් ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අනිත් අයට සාපේක්ෂව ඉක්මනට ළඟා වෙන්නවට පුළුවන් වෙනවා. පාර තෝරගත්තටම මදි. සාර්ථකත්වයට ළඟා වෙන්න ඔයාගේ කැපවීම උනන්දු අත්‍යවශ්‍යයි. පුංචි උදාහරණයක් කියන්නම්කෝ. ඔයා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සාහ කරනවා කියලා හිතන්න. නාගරික සීමාවකින්, ජනාකීර්ණ ප්‍රදේශයකින් ඔයා පුංචි තේ කඩයක් දාගන්නවා. හැබැයි ඔයා මේ තේ කඩේ දාන සීමාව ඇතුලේ තව තේ කඩ කීපයක්ම තියෙනවා. ඔයා හිතනවා තේ කඩ කීපයක් තියෙන නිසාත්, නාගරික සීමාවක් ජනාකීර්ණ ප්‍රදේශයක් නිසාත් කොච්චර තේ කඩ දැම්මත් ඔයාගේ තේ කඩෙන් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ ප්‍රදේශයේ ජනාකීර්ණ නිසා. මිනිස්සු නිතරම ඒ කියලා ඔයා හිතනවා. හැබැයි ඔයා ඉන්න සීමාවේ තියෙන්නේ ලොකු තරංගයක්. කෙනෙක් අභිබවලා තමන්ගෙන් එක තේ එකක් හරි අනිත් කෙනාට වඩා විකුණ ගන්න ලොකු තරංගයක් තියෙනවා එතන. තරංගකාරීත්වය වැඩි තැන්වල ජයග්‍රහණයන් ගොඩක් අඩුයි. හැබැයි කිසිම තරංගයක් නැති තැන්වල ජයග්‍රහණය ලබා ගන්නවත් කෙනෙක් නැහැ. මොකද ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන රැල්ලට දේවල් කරන්න. වර්තමාන සමාජයේ මිනිස්සු ඔක්කොම වගේ වර්තමාන සමාජයේ හැමෝම දුවන්නේ එකම පාරේ, එකම හීනයක් පස්සේ, එකම ගෝල් එකක් පස්සේ. හිතන්න කෙනෙක් බිස්නස් එකක් පටන් අරගෙන හොඳ ලාභයක් උපයනකොට තව කෙනෙක් හිතනවා මේකෙන් හොඳ ලාභයක් හොයන්න පුළුවන් කියලා. ඔයා වගේ තව ගොඩක් අය හිතනවා. දන්නේම නැතුව එතන තරංගයක් නිර්මාණය වෙලා. එකම පාරේ ලක්ෂ ගාණක් එකම ගෝල් එකක් පස්සේ දුවනකොට දන්නේම නැතුව මිනිසුන්ගේ හිතවලට ඊර්ෂ්‍යාව, වෛරය, තරහව වගේ සිතුවිලිත් ඇති වෙනවා. තරංගය වැඩි වෙනකොට, ජයග්‍රහණයට එන්න දුර වැඩි වෙනකොට මානසික ආතතිය වැඩි වෙනවා. ජයග්‍රහණයන් තියෙන්නෙම කවුරුත් හිතන්නේවත් නැති තැන්වල, කවුරුත් යන්නේ නැති මාර්ගවල. එහෙම කියලා ඔයා ඉක්මන් වෙලා තීරණ ගන්න අවශ්‍ය නැහැ. කවුරුත් නොවන මාවතක් තෝරගන්නවා වගේම ඒ පාර හරියටම ඔයාට ගැලපෙනවද කියලත් ඔයා නිවැරදිව බුද්ධිමත්ව තීරණය කරන්නත් ඕන. අනිත් දේ තමයි ඔයා ආසාව නිසා හෝ දක්ෂකම නිසා රැල්ලට හැමෝම යන පාරක් තෝරගන්න හිතනවා නම් ඒ ජනාකීර්ණ පාරේ ඔයාටම ආවේනික කවුරුත් හිතන්නේ නැති අලුත් විදිහකට ඔයාගේ ගමන යන උපරිම උත්සාහ කරන්න. මොකද ගොඩක් වෙලාවට හැමෝම එකම පාරේ එකම අරමුණකට යනකොට ගොඩක් අය ඒ ගමන යන්නේ ඒකාකාරී විදිහට. හැමෝම එකම විදිහට. ඔයාටම ආවේනික අලුත් විදිහකට කොච්චර ජනාකීර්ණ මාවතක යනවා වුණත් ටිකක් කල් ගියත් ඔයාගේ සාර්ථකත්වය ළඟා කරගන්න එක ඔයාට දුෂ්කර වෙන්නේ නැහැ. මොකද බුද්ධිමත් මිනිස්සු කවදාවත් ෆයිට් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ උපාය මාර්ග නිර්මාණය කරන එක. ඒ වගේම බුද්ධිමත් මිනිස්සු සාර්ථකත්වයේ පසුපස දුවන්නම් වාලේ ඔහෙ දුවන්නේ නැහැ. ඔවුන් නිවැරදි මාර්ග අඳුරගෙන ඒ පාරේ ඔවුන්ගේ ගමන කල්ල බලයකින් තොරව ඉස්සරහට යනවා. මොකද ඔවුන්ට ඔවුන්ගේ තීරණ ගැන විශ්වාසයක් තියෙනවා. ඒ වගේම කිසිම වෙලාවක ලාභ ලබන්න සාර්ථක වෙන හදිස්සි වෙන්නේ නැහැ. හිතන්න ඔයා දැනටමත් ජීවිතය ඇතුලේ දුවන කෙනෙක් නම් ටිකක් නවතින්න. නැවතිල්ල හිතලා බලන්න. ඔයා දුවන්නේ හරි පාරේද? නැත්නම් හැමෝම දුවන පාරේ හැමෝම දුවන නිසා ඔයා දුවනවද? ඇත්තට මේ පාර ඔයාට ගැලපෙන පාරද? මොකද හැමෝම යන පාර අනිවාර්යෙන්ම හරි වෙන්න ඕන නෑ. ඔයා ආසාව නිසා හරි, දක්ෂ නිසා හරි,
දැනටම ජනා කියන පාරක් තෝරගෙන ඒ පාර දුවන ගමන් ඉන්නවා නම් ඔයාගේ පැටර්න් එක ටිකක් වෙනස් කරන්න. අලුත් අදහස් එකතු කරගන්න. බුද්ධිමත් වෙලා ඔයාගේම පැටර්න් එකකින් රේස් එක පටන් ගන්න. ජීවිතේ ජයග්‍රහණය කියන්නේ ඉක්මනට වේගෙන් අනිත් අයට කලින් දුවන එක නෙවෙයි. අනිත් අය දුවන පාර Tamanට ගැලපෙනවද නැද්ද කියලා හොඳින් අවබෝධ කරගෙන Tamanට ආවේනික පාරක් හදාගන්න එකට හිතලා බලන්න. නිවැරදි මාර්ගය තෝරගන්න. සාර්ථකත්වයට ඉක්මනින් ළඟා වෙන්නවට පුළුවන් වෙන ඔයාගේ උත්සාහය කැපවීම අනිවාර්යෙන් තියෙනවා නම්. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාගේ ලස්සන ජීවිතේට ජය වේවා.